ප්‍රේමවන්තයනි සියලු දෙනාටම ජෙසපිටයි මමත් ඔබත් විවිධ ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්නවා. දුක් විඳිනවා. සමහර උදවිය ආර්ථික ප්‍රශ්නය. තවත් සමහර ප්‍රශ්නයට සමාජීය ප්‍රශ්නය. රටේ ප්‍රශ්න. ලෝකයේ ප්‍රශ්න. තවත් සමහර අයට සම්බන්ධතා ප්‍රශ්න. අමුසැමි දෙමෝපියෝ දරුවෝ සහෝදර අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාව කැඩිච්ච නිසා දුක වේදනාව. තවත් සමහර අයට ලෙඩ රෝගවලින් මේ හැම එකක්ම අපට දුක වේදනාව දෙනවා. ඒක තුලින් අපි අත්දකින්නේ දුක වේදනාව. දෙවියන් වහන්සේ මාවත් ඔබවත් මැව්වේ ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වෙන්න. අපි කියනවා මේවා තියෙනකොට කොහොමද සතුටෙන් ඉන්නේ කියලා. මට මතක් වෙනවා පවුලතුමා රෝමවලට ලියපු ලිපියේ 8:31 කියනවා දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වෙන්නේ කවරෙක්ද? ඒ වගේම රෝම 8:35 කියනවා ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ මාව වෙන් කරන්න පුළුවන් කිසිවෙකුට බෑ. මොකටද? විපතටවත් දුක වේදනාවටවත් පීඩාවටවත් සාගින්නටවත් මේ ලිස්ට් එකක් කියනවා. කිසිම දෙයක්කට බෑඩ් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ මාව වෙන් කරගන්න. ප්‍රේමවන්තයනි මටත් ඔබටත් මේ අත්දැකීම ගන්න මේ ප්‍රශ්න වේදනාව මැද සතුටෙන් ප්‍රීතියෙන් ඉන්නේ කොහොමද? එක දෙවියන් වහන්සේ මා සමග උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ මා සමග ඉන්නවා. ජීවත් වෙනවා කියලා විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම මම විශ්වාස කරන්න ඕනේ උන්වහන්සේ හැම මගේ ප්‍රශ්න කරදර වේදනා ඔක්කොම දන්නවා. මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ දන්නවා. තුන මේකට ඉඩ දුන්නා. සිදුවෙන්න ඉඩ දුන්නා. මේකත් යහපත දාරවලා රෝම 8:20ට. එතකම් මම ඉවසනවා. එතකම් ස්තුති ප්‍රශංසා කර ඉන්නවා. මේ පියවරවල් මේ අත්දැකීමට යනකොට පුදුමාකාර නිදහසක්. සමහර අය හිතනවා ප්‍රශ්නයක් නැති ජීවිතය තමයි නියම. ඒකෝට මේසිය එකෙන් ඈත් වෙනවා. එහෙ ගියත් ඒත් වෙන ප්‍රශ්න. එහෙමනම් ඉපේසි 4:23 ඉඳලා 24 කියවලා බලන්න අපි හිතන විදිය වෙනස් වෙන්න ඕනේ. ආකල්පය වෙනස් වෙන්න ඕනේ. අපි හැම දිනාටම අපේ කැඳවීම ගැඹුරු කරන්න ඕනේ. කැඳවීම ගැඹුරු කරන්න ඕනේ. එතකොට තමයි මේ සාර්ථක ජීවිතය ගත කරන්න පුළුවන්. පූජක වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, පෞල් ජීවිතය, විවාහ ජීවිතය වෙන්න පුළුවන්. හැම එකකටම පොදු කැඳවීමක් තියෙනවා, විශේෂ කැඳවීමක් තියෙනවා. පොදු කැඳවීම මොකද්ද? මමත් ඔබත් ක්‍රිස්තුන් වහන්සේව ස්වාමියානෝ කර ගැනීමයි ගැලවුම් කාර්යයන් වහන්සේ හැටියට පිළිගැනීමයි. ඕක තමයි පළවෙනි කැඳවීම. ඕක ගැඹුරු වෙන තරමටයි දෙවෙනි කැඳවීම ගැඹුරු වෙන්නේ. දෙවෙනි කැඳවීම පූජක වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, විවාහ ජීවිතය වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම මම නිතරම දේව කැමැත්තට දේව හඬට සවන් දෙන්න ඕන. දේව කැමැත්ත සොයන්න ඕන. දේව කන්නට දැන් 1500 වතාවක් බයිබලයේ තියෙනවා සවන් දෙන්න, ඇහුම් ගන්න කියලා. දෙවියන් වහන්සේගේ වචනය අහන එක හරි අමාරු. නමුත් සවන් දීලා උන්වහන්සේගේ කැමැත්තට කීකරු වෙනකොට උන්වහන්සේත් අපට කීකරු වෙනවා. ඒක තමයි අත්දැකීම. දැන් ආදාමේවට ආපු පරීක්ෂාව මොකද්ද? සවන් දීමට අනුව ජීවත් වෙන්න පරීක්ෂාවක් වෙනවා. ඒක තමයි සර්පයා කියලා කොන. සර්පයාට කන් ඇහෙන්නේ පේනවා. එතකොට මමත් ඔබත් අදත් එදා වගේ පේන දේවල් පස්සේ යනවා මිසක් සවන් දීමට කාලය යොමු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ ප්‍රශ්න තුලින් මට මොනවද කියන්නේ? මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉල්ලන්නේ මොකද්ද? මට දෙන පොරොන්දුව මොකද්ද? උන්වහන්සේ දෙන බලය, උන්වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න.
ඒ නිසා අපි සියලු දෙනාටම කැරිස්මාවක් තියෙනවා. මොකද්ද? දේව මෑණියෝ වීම. ඉතින් දේව මෑණියෝ වීම කියලා කියන්නේ හිස් වීම. හිස් වීම. අපි ප්‍රශ්න කරන්නේ හිස් වෙනවා. ක්‍රිස්තුන් වහන්සේ දිහා බලා සිටීම. දේව පුත්‍ර භාවය අත්දැකීම. මම දෙවියන් වහන්සේගේ පුතෙක් දුවෙක්. මේ තුලින් අභිලාෂ වල පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳීම. ඒක තමයි පෞද්ගලික යාඥා පිරවල 4ක්. එනිසා ප්‍රේමවන්තයනි මමත් ඔබත් මේ අනුව ජීවත් වුණොත් ප්‍රශ්න කරදර නැති වුණාට පස්සේ තමයි මට ප්‍රීති වෙන්න පුළුවන්. එහෙම බෑ. මේ ප්‍රශ්න කරදර කවදාකවත් නැති වෙන එක ප්‍රශ්නයක් නැති වෙනකොට තව එකක් එනවා. ඒ නිසා මමත් ඔබත් සතුටෙන් ජීවත් වෙනවා. පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි.